Hello everyone, welcome back to our channel. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා හිතනවා. අලුත් ගෙදර ඉඳන් කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ. අද ජනවාරි 1 වෙනිදා අපි අද උදෙන්ම මේ ලෑස්ති වෙන්නේ අලුත් අවුරුද්ද සමරන්න. අද උදෙන්ම ටිකක් අපිට වැහැලා තිබ්බා. මම ජනේලේ අරින්න යනකොට තමයි දැක්කේ ඊයේ රෑ හරි අද උදේ පාන්දර හරි අපිට ටිකක් වැහැලා කියලා. ජනවාරි 1 වෙනිදාට අපේ ගෙදර නම් ඉස්සරින්දම්ම අම්මා හැදුවේ කිරිබත් උදෙන්ම. කිරිබත් වලට අමතරව ඉතින් ඔය කැවිලි මොනවා හරිත් එයා ලෑස්ති කරා. ඉතින් මම අද හදන්නේ උදේට මුං ඇට කිරිබත් හදන්න. මෙහි ගොඩක් අයට ක්‍රිස්මස් නිවාඩුවත් එක්ක නිව් ඉයර් නිවාඩුවත් එනවා. එතකොට අපිට සතියක් දෙකක් විතර මෙහි ගොඩක් අයට නිවාඩු හම්බ වෙනවා. ඉතින් අපේ අයියටත් තව දවස් කිහිපයක් තියෙනවා යාගේ නිවාඩුව. ඒ නිසා යයි මමයි දෙන්නම එකතු වෙලා අලුත් අවුරුද්ද සමරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉස්සරම මුං ඇට කිරිබත් එක ලිපේ තියලා ලුණු මිරිසට ඕනි කරන දේවල් ටික ලෑස්ති කරගන්න තමයි මම දැන් හදන්නේ. මම හරි මාසයි උඹලකට දාලා ලුණු මිරිස් හදන්න. හැබැයි මට මේ පාර උඹලකට ගන්න බැරි වුණා. බැරි වුණා කියන්නේ වැඩත් එක්ක අමතකුණා. ඉතින් අපි ක්‍රිස්මස් වලට කලින් මෙහෙට ආවේ. ඉතින් මෙහෙ ඇවිත්තා ගෙදර වැඩ ටික කරගන්න මෙහෙ ගියා. ඉතින් එතකොට ගොඩක් බිසි වුණු නිසා මට කොහොම හරි ගන්න අමතක වෙලා. ලුණු මිරිසට ඕනි කරන ඔක්කොම ටික ලෑස්ති කරලා මම මේක දුන්න අයියට හොඳට මේක කොටන්න කියලා. කලේ අඹරලා ගන්න ලුණු මිරිස තරම්ම රසට එනවා මේක හොඳට කෙටිලා ආවොත්. කිරිබත් එකත් ගානට හැදිලා ඉවරයි. දැන් මේක වෙනමම භාජනයකට දාගන්න ඕනි හොඳට කැට කපා ගන්න. ජනවාරි 1 වෙනිදාට මම හදන්න කියලා හිතාගෙන හිටියේ කිරිබත් විතරයි. පැක් ඇන් සේව් එකෙන් තව මොනවා හරි බලලා ගන්නවා කියලා තමයි හිතාගෙන හිටියේ. ඉතින් කලින් දවසේ පැක් ඇන් සේව් එකට ගිහින් මම අරගෙන ආවා කේක්. ඉතින් ඒ කේක් ටික ලෑස්ති කරගන්න තමයි මේ දැන් හදන්නේ. සිංහල අලුත් අවුරුද්ද එනකොට මම හිතාගත්තා මමම කැවිලි ටිකක් ගෙදර හදනවා කියලා. ඉතින් මම අරගෙන ආපු කේක් ටික ලස්සනට කපලා ප්ලේට් එකකට තියාගත්තා. ඉතින් ඔන්න ජනවාරි 1 වෙනිදා අපි අලුත් අවුරුද්ද පිළිගත්තේ මෙන්න මේ විදිහට. ඉතින් 2026 අවුරුද්ද ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි. අපි හිතාගෙන ඉන්න හැම දෙයක්ම ඉෂ්ට වෙන්න පුළුවන් අවුරුද්දක් වෙන්න ඕනි කියලා ඉතින් අපි හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කෑම කාලා එහෙම ඉවර වෙලා අපි මේ හදන්නේ පන්සලට යන්න. අද ටිකක් වහින දවසක්. හැබැයි දැනුත් ටිකක් වහිනවා. ඒ වුණාට අපි හිතුවා පන්සලට ගිහින් එන්න අද ජනවාරි 1 වෙනිදා නිසා. අපි කලින් ගෙදර ඉන්නකොට අපිට ගරාජ් පාකින් තිබ්බේ නැහැ. කායික පාරේ තමයි අපි දාලා තිබ්බේ අපේ ගේ ඉස්සරහම.
ඉතින් එතකොට ගොඩාක් තෙමෙනවා වස්ස කාලෙට අවුව කාලෙට පායනවා වැස්ස කාලෙට තෙමෙනවා. ඉතින් දැන් එහෙම නෑ. යාටත් ඉතින් තියෙනවා ගෙදරක් ගරාජ් එකක්. අද උදේ තමයි පන්සලේ තිබිලා තියෙන්නේ අලුත් අවුරුද්දට වැඩසටහන්. අපි අනකොට ඔක්කොම ඉවර වෙලා මොකද අපි අනකොට වෙලාව 2ට විතර ඇති. ඉතින් අපි ඒක අර කලින් ප්ලෑන් කරන් හිටියේ නැහැ යන්න. අපි ඒ වෙලේ හොයලා තමයි ළඟ තියෙන පන්සලකට යමු කියලා ගියේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම රෑට කෑම හැදුවා. මම හැදුවා චිකන් එකක්. ඊට පස්සේ ඉස්සෝ හැදුවා. තව රයිස් එකක් හැදුවා. උදේ වැස්සට අපිට හවස 4-5 වෙනකොට වැස්ස නැවතුණා. හොඳට ඉරේලිය වැටුණා. ඉතින් අපි දෙන්න මේ හදන්නේ කෑම එකත් බෙදාගෙන එළියට ගිහින් ඉඳගෙන කන්න. එහෙනම් ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you. එහෙනම් අපි ආයෙත් අපේ අලුත් ගෙදර ඉඳන් ලස්සන වීඩියෝස් වලින් හම්බ වෙමු. දැන් අපි ඉන්නේ ක්‍රයිස්ට් චර්ච් වල. ඉතින් ක්‍රයිස්ට් චර්ච් ඉඳන් අපිට ගොඩාක් ලස්සන තැන් වලට ඇවිදින්න යන්න පුළුවන්. ඉතින් ඒ යන හැම එකක්ම අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න උත්සාහ කරනවා.